මේ දවස් ටිකේ සුපිරියටම එකට අරගෙන ෆෝකස් කරලා උත්තර වැඩ කරන්න. ගින්දර වගේ වැඩ කරන්න. ආය ඔයාව නවත්තන්න ළමයි මේ ලෝකෙ මෙලෝ යකෙකුට බෑ. ඇයි වැඩ කරාට පස්සේ මොන යා කාලන්නද? එහෙනම් මහන්සිය එක පාරයි හරිද? එක පාරයි වෙන්න පුළුවන් උපරිම නිදි මරාගෙන හරි ළමයි අවශ්‍ය නින්දත් අරගෙන ඔයා ලස්සනට ස්මාර්ට් විදියට වැඩේ කරගෙන යන්න ළමයි ඔයාලට මොකක් හරි ගැටලුවක් આવුත් ඒත් මෙසේජ් එකක් දාන්න මේක සුපිරිම ගේමක් ඔයාලට ගහන්න පුළුවන් ගේමක් මතක තියාගන්න මම කැප්ෂන් එකෙත් ඔන්න ඔයාලට ලින්ක් එක දානකොට දැම්මා දිවයිනේ ප්‍රථමයාට තියෙන්නෙත් පැය 24යි ඔයාලට තියෙන්නෙත් පැය 24යි ඉතින් මේ පැය 24 ඔයාලට තීරණය කරන්න පුළුවන් ඔයා නිදා ගන්නවද කම්මැලි වගේ ඉන්නවද ෆෝන් එක ඔබනවද එහෙම නැත්නම් මේ ගමනේ හරිද ඔයාගේ ගමනේ ඔයාගේ හීනවලට යන පාර කිටි කරගන්නවද එහෙම නැත්නම් තව ඈත් කරගන්නවද එහෙම නැත්නම් කැම්පස් එකක් ලං කරගන්නවද එහෙම නැත්නම් ඔයාගේ හීන ලං කරගන්නවද ඔයා තමයි ඒක ඩිසයිඩ් කරන්න ඕනේ හරිද එහෙම නැත්නම් ඔයාට කැම්පස් එකට වගේ ඇවිල්ලා සුපිරි යාළුවෝ සෙට් එකකුත් සමහරට යාළුවෝ ඉතින් ඇතුලේ මිනිස්සු කියන්න බෑනේ ඉතින් හරිද ඒ වුණාට ඇතුලේ ඉදි ළමයි ඔයාලට හම්බ වෙනවා ලෙක්චරර්ස්ලා හම්බ වෙනවා ඒක වෙනම එකක් හරිද ඒ ලෙවල් වලට කරන්න පුළුවන් උසස් පෙළ කරන්න ආවහම ඊටත් වැඩිය තවත් ඔයාලට තව වටපිටාව පේන්න ගන්නවා තවත් වෙනම ලෙවල් එකක් මේ ළමයි ඉගෙන ගන්න ඕන අනිවාර්යෙන් ඇයි ජොබ් එකකට ගියත් ඉගෙන ගත්ත නැති කෙනෙකුට වඩා ඔයාට තැනක් තියෙනවා ඉගෙන ගත්ත කෙනෙකුට දන්න නිසා කියන්නේ හරි ඒක නිසා මොකද කරන්න ඕන මේ වෙන මහන්සියට වට අනිවාර්යෙන් හරියන්න ඕන ඒක නිසා උප්පරිම බර දාලා පුළුවන් උප්පරිම වෙහෙසක් දාලා පළවෙනි පාරම ගේමක් ගහනවා කියලා කමෙන්ට් එකකුත් ඔන්න දාන්න. ඒ කමෙන්ට් එක දාලා ඒ කමෙන්ට් එක ආරක්ෂා කරන්න. හරි ඒක රකින්න ඒ පොරොන්දුවක් මට දෙන්න. ඔයා මේක කරනවමයි කියලා. ඉතින් ඒ පොරොන්දුව රකින්න මම බලාගෙන ඉන්නවා පොරොන්දුව රැකලා මට රිසල්ට් ආවම එහෙම නැත්නම් විභාගය ඉවරට ඔයා මට කතා කරලා ගියයි. බය නැතුව විභාගය ලිව්වා. කිසිම බයක් තිබුණේ නැහැ. විභාගය මට ෂුවර්. මම විභාගය ලියලා ආවා. එතකොට ලියලා එනකොට ඔයාලට තේරෙනවා මට තියෙන්නේ මේ රිසල්ට් එක කියලා. ඊළඟ දවසෙන් හම්බෙමු. ඒ කියන්නේ අපේ රිවිෂන් ක්ලාස් එකේදී හම්බෙමු. අපේ පේපර් ක්ලාස් වලදී හම්බෙමු. හැමෝටම good luck.